ආයුබෝවන් ඔබ සියලුම දෙනාට. ඒ වගේම සියලුම දෙනාට සුබ දවසක් වේවා. මෙම වීඩියෝවෙන් ගෙන එන්නේ මීන ලග්න හිමියන් සඳහා. ඔබගේ මාර්තු මාසයේ දෛවය වෙනස් වන්නේ කොහොමද කියලා. ඉතින් මීන ලග්න හිමියන් සඳහා මාර්තු මාසය කියන්නේ ඉතාමත්ම සුවිශේෂී මාසයක්. මොකද මීන ලග්න හිමියන්ගේ ලග්නාධිපති ගුරු ග්‍රහයා මේ වෙන විට වක්‍ර චලිතයෙන් තමයි ගමන් කරන්නේ. ඉතින් එලෙස වක්‍ර චලිතයෙන් ගමන් කරන ගුරු ග්‍රහයා මාර්තු මාසයේ 12 වෙනිදා නැවත ඍජු චලිතයකට අවතීර්ණ වෙනවා. ඉතින් මෙය මීන ලග්න හිමියන්ගේ ජීවිතයේ සුවිශේෂී සිද්ධීන් ඇති කරන කාල සීමාවක් කියලා කියන්න පුළුවන්. ඉතින් මෙවැනි වටිනා ජ්‍යොතිෂමය කරුණු කාරණා සහිත වීඩියෝ එක්කල සැනින් ඔබ වෙත ළඟා කර ගැනීම සඳහා ජයසින්දු ජ්‍යොතිෂ නාලිකාව දෙම්ම subscribe කරන්න. ඒ විතරක් නෙවෙයි bell notification button එකද ඔන් කරන්න අමතක කරන්න එපා. හොඳයි. දැන් අපි යමු වීඩියෝ එකට. මීන ලග්න හිමියන්ට මේ මාර්තු මාසයේ ආරම්භයේදීම ඔබගේ ලග්නාධිපති ගුරු ග්‍රහයා වක්‍ර වෙලා තමයි මේ මාසය ආරම්භ වන්නේ. ඉතින් මාර්තු මාසයේ 12 වෙනිදා මේ ගුරු ග්‍රහයා මේ වක්‍ර චලිතයෙන් මිදී ඍජු චලිතයකට අවතීර්ණ වෙනවා. ඉතින් ඒ හරහා මීන ලග්න හිමියන්ට පැවතියා වූ කරදර බාධක දුෂ්කරතා යන දේවල් ක්‍රමයෙන් මගහැරී ගොස් ඔබගේ ජීවිතයට සතුට සමාදානය උදා වීම සිද්ධ වෙනවා. ඒ වගේම ගුරු ග්‍රහයා මේ වක්‍ර වීම සිද්ධ වන්නේ ඔබගේ 4 වෙනි භාවය තුල. ඉතින් ඔබගේ මව සම්බන්ධ කටයුතු, ඒ වගේම ඔබගේ යාන වාහන, ඉඩකඩම්, දේපල සම්බන්ධ කටයුතු වල යම් අවහිරතාවයන් අපහසුතා තිබ්බා නම් එම කටයුතුද යහපත් වෙන බවක් තමයි මේන් පෙන්눔 කරන්නේ. මොකද මේ ගුරු ග්‍රහයාගේ වක්‍ර චලිතය නිසා ඔබට විවිධාකාර වූ අයහපත් එහෙම නැත්නම් බාධාකාරී තත්ත්ව අපහසුතා ඇති කරනවා. ඉතින් මේ වක්‍ර චලිතයෙන් මිදී ඍජු චලිතයකට අවතීර්ණ වීම හරහා එම තත්ත්වයන් ක්‍රමයෙන් අඩාල වෙලා, ඒ කියන්නේ ඔබට තියෙන බාධාවන් අඩාල වෙලා ඔබගේ ජීවිතයට ප්‍රීතිමත් බවක් කර දීමට මේ ග්‍රහ චලිතය හේතු සාධක වෙනවා. ඉතින් මේ වෙන විට අමතක කරන්නම බැරි කාරණාවක් තමයි මීන ලග්න හිමියන්ගේ ලග්න ස්ථානය තුළ ශනි ග්‍රහයා සහ සිකුරු ග්‍රහයා මේ කාලය තුලදී ගෝචරය වෙමින් තමයි පවතින්නේ. ඉතින් මීන ලග්න හිමියන් සිටින්නේ මේ ලග්න ඒරාෂ්ටම තත්වයක් මැද්දේ. ලග්න ඒරාෂ්ටකෙහි තීව්‍රම එහෙම නැත්නම් පීඩාකාරීම කාලය තමයි මීන ලග්න හිමියන් මේ ගත කරන්නේ. ඉතින් සිකුරු ග්‍රහයා ඔබගේ ලග්නයට සුළු කාලයකට මෙහිදී පැමිණිලා තියෙනවා. සිකුරු ග්‍රහයාගේ මේ පැමිණීම ඔබගේ ජීවිතයට යම් කිසි දුරකට අස්වැසිල්ලක් වෙනවා. මොකද ශනි ග්‍රහයාගේ පීඩාවෙන් දුක් විඳින බැටකන ඔබට සිකුරු ග්‍රහයාගේ මේ ලග්නයට සම්ප්‍රාප්ත වී තිබීම යම් කිසි සතුටක් උදා කරන කාරණාවක් වෙන්න පුළුවන්. නමුත් මාර්තු මාසයේ 26 වෙනිදා සිකුරු ග්‍රහයා නැවත ඔබගේ ලග්න රාශියේ සිට දෙවැන්න වෙත සංක්‍රමණය වීම සිද්ධ වෙනවා. ඉතින් මේ ලග්න ඒරාෂ්ටක තත්ත්වයේ හේතුවෙන් මීන ලග්න හිමියන් පීඩාකාරීව කටයුතු කරනවා නම් ඔබගේ ජන්ම පත්‍රය ගැළපෙන ලෙස පරීක්ෂා කරවාගෙන નિયમિત ප්‍රතිකර්ම සිදු කර ගැනීමෙන් එම තත්ත්වයන් තරමක් දුරට හෝ සමනය කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. ඉතින් මේ සිකුරු ග්‍රහයා ඔබගේ ලග්නයේ ගෝචරය වන මේ මාර්තු මාසයේ ආරම්භයේ සිට මාර්තු 26 දක්වා කාලය තුලදී ඔබගේ ආකර්ෂණීය බව ඉහළ යනවා. ඒ වගේම අන්‍යයන්ගේ ආකර්ෂණය ඔබ වෙත නිසඟින්ම හිමි වෙනවා. ඔබගේ පෞරුෂය ආකර්ෂණීය තත්ත්වයක් ගන්නවා. මේම කාරණා මීන ලග්න හිමියන්ට තමා තුළින්ම අත්දැකීමට හැකි වෙන කාලයක් තමයි මේ ගත වෙන්නේ. ඒ වගේම ඔබගේ පස්වැන්න අධිපති චන්ද්‍රයා ඔබගේ පස්වැන්න තුළම බලවත් වෙමින් තමයි මේ මාර්තු මාසයේ ආරම්භ වන්නේ. ඉතින් ඔබගේ අධ්‍යාපන කටයුතු සඳහා මේ ඉතාමත්ම සුවිශේෂී පිහිටීම. ඒ වගේම ඔබගේ ආදරය, ප්‍රේමය වැනි කටයුතු සඳහාද මේ ඉතාමත්ම යහපත් පසුබිමක් නිර්මාණය කරනවා. ඒ වගේම කේතු ග්‍රහයා ඔබගේ 6 වැන්න තුල ගෝචරය වෙමින් තමයි මේ මාසයේදී පවතින්නේ. ඉතින් කේතු කියන්නේ ක්‍රූර ග්‍රහයෙක්. ඉතින් ක්‍රූර ග්‍රහයෙකු ඔබගේ 6 වැන්න වන දුෂ්ට ස්ථානයට පැමිණීම එක්තරා අතකට ඔබගේ සතුරන් ජය ගැනීමට ඔබට හැකියාව ලබා දෙනවා. නමුත් විවිධාකාර වූ රෝගී තත්ත්වයන් ඔබ වෙතට ඇතිවීමට හැකියාව මෙහිදී පවතින නිසා යහපත් සෞඛ්‍යමය පුරුදු අනුගමනය කිරීම හරහා ඔබට එවැනි රෝග තත්ත්ව වලින්
අත්මිදීමට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ බවත් හොඳින් හිතට අරගෙන මීන ලග්න හිමියන් තමාගේ මාර්තු මාසේ කටයුතු කරගන්න කියලා මා මතක් කරන්නේ. ඔබගේ 12 වෙනි සලකා බැලුවහම මේ වෙන විට ග්‍රහයින් 4 දෙනෙක්ම 12 වෙනි තුල ගෝචර වෙමින් තමයි පවතින්නේ. මොකද මං එහෙම කියන්නේ? රවි ග්‍රහයා, රාහු ග්‍රහයා, බුධ ග්‍රහයා සහ අඟහරු ග්‍රහයා යන ග්‍රහයින් 4 දෙනාම ඔබගේ 12 වෙනි තුල මේ වෙන විට ගෝචර ගමනින් ගමන් කරනවා. ඉතින් මේ ඔබට යහපත් මෙන්න අයහපත් බලපෑම්ද ඇති කරනවා. විශේෂයෙන්ම රවි ග්‍රහයා සහ අඟහරු ග්‍රහයා කියන අග්නි තත්ත්වය නිවේදනය කරන ග්‍රහයින් ඔබගේ 12 වෙනි තුල එනම් කුම්භ රාශිය තුල ගෝචරය වෙනවා. කුම්භ රාශිය කියන්නේ වායු තත්ත්වය නිවේදනය කරන රාශියක්. ඉතින් අග්නි ග්‍රහයන් දෙදෙනෙකුට වායුව ලැබීමෙන් එම අග්නි තත්ත්වය තවදුරටත් උත්සන්න වීමක් තමයි සිද්ධ වන්නේ. ඉතින් මෙහිදී ඔබගේ 12 වෙනි තුලින් කියවෙන්නා වූ සුබ දේවල් වෙන්න අයහපත් දේවල් සඳහාද මෙය බලපෑම් ඇති කරනු ලබනවා. ඉතින් මෙහිදී ඔබට දුර බැහැර වූ ගමන් බිමන් වල යාම සඳහා ඊටමත්ම හිතකර තත්ත්වයක් පෙන්눔 කරන අතර ඔබගේ වියදම් සම්බන්ධයෙන් නම් පෙන්눔 කරන්නේ ඊටමත් අයහපත් තත්ත්වයක්. මොකද ඔබගේ විය පැහැදම් ආදියද මේ කාලය තුළදී උත්සන්න වීම පෙන්눔 කරනවා. ඉතින් මේ අනුව ඔබට කරන්නට තිබෙන්නේ ඔබගේ වියදම් කළමනාකරණය කරගෙන අනවශ්‍ය වියදම් කපා හැර බුද්ධිමත්ව තමාගේ මිල මුදල් පරිහරණය කිරීම. ඒ හරහා ඔබට මේ වැය පක්ෂයේ වැඩිවීම අවම කරගෙන ඔබගේ ආදායම සුරක්ෂිත කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම මාර්තු මාසයේ 15 වෙනිදායින් පසුව රවි ග්‍රහයා ඔබගේ 12 වෙනිදා සිට ඔබගේ ලග්න ස්ථානයේ වෙතට ගෝචරය වීම සිද්ධ වෙනවා. ඉතින් මේ මාර්තු 15 පසු ඔබගේ මේ වියදම් වැඩිවීමේ ගැටලුවට යම් තාක් දුරකට හෝ සහනයක් ඔබ වෙත හිමිවීම සිද්ධ වෙනවා. මොකද 12 වෙනිදා තිබෙන මේ අහිතකර තත්ත්වය ක්‍රමක්‍රමයෙන් මගහැරී යන තත්ත්වයක් මාර්තු මාසයේ 15 වෙනිදායින් පසුව පෙන්눔 කරනවා. ඉතින් මා මේ වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එන ලද්දේ මීන ලග්න හිමියන් සඳහා පොදු පලාපල විස්තරයක් වන අතර මේ ඔබගේ උත්පත්ති ජන්ම කේන්ද්‍රය අනුව ඔබට ගතවන මහදශ අන්තර්දශ අනුව වෙනස් වීම සිද්ධ වෙනවා. ඉතින් ඔබ මෙම වීඩියෝව සාබුද්ධිකව විමසා බලා ඔබගේ මාර්තු මාසය සැලසුම් කරගන්නා ලෙසයි මා මීන ලග්න හිමියන්ගෙන් ඉල්ලා සිටින්නේ. ඒ වගේම මෙම නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන ලෙස මම ඔබට නැවත වරක් මතක් කරනවා. ඔබගේ ජීවිතයට පැමිණෙනා වූ කරදර බාධක ප්‍රශ්න ගැටලු වලට මුහුණ දීමට අවශ්‍ය හැකියාව, ශක්තිය, ධෛර්යය, වාසනාව ඔබට ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ සියලුම දෙනාට ජයෙන් ජයම වේවා.